කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අද මම කියනවා මම අද මඤ්ඤොක කාරියක. ඉතින් එහෙනම් අපි දැන් ඉක්මනටම බලමු කොහොමද මේ මඤ්ඤොක කාරියක හදාගන්නේ කියලා. ඉතින්ලා මම මඤ්ඤොක ටික තඹ ගන්නවා. මඤ්ඤොක වලට කහයි තුන් ටිකකුයි දාලා තමයි තඹ ගන්නෙ. මඤ්ඤොක තඹනකොට පියන වහන්න එපා. පියන ඇරලා ටික වෙලාවක් තඹ ගන්න. මම මෙතන මඤ්ඤොක හොඳට අතින් පොඩි වෙන ගන්නට හොඳටම තඹ ගන්නවා. දැන් භාජනයක් ලිප තියාගෙන තෙල් ටිකක් එකතු කරගමු. දැන් මම මේ තෙල් ටික හත්තියගෙන එනකොට මේකට අබයි සූදුරේ එකතු කරගන්නවා. අබ ටික පිපිරිලා සූදුරු ටික බැද්දිගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා සුදුලෝන. ඊට පස්සේ වියලි මිරිස් කරල් දෙක තුනක් මේ විදිහට කපල එකතු කරගන්නවා. රාම්පේ කරපිංචත් එකතු කරගන්නවා. මේ ටික හොඳට අපි පැදෙන්න නෙමු. මේක බැද්දිගෙන යනකොට මම මේකට උඹලකට කැඩි ටිකකුත් එකතු කරගන්නවා. මේ ටික හොඳට ටෙම්පරාදු වීගෙන යනකොට මම මේක එකතු කරගන්නවා පියලුණු. ලුණු ටිකත් හොඳට අපි ටෙම්පරාදු කරගමු. ලුණු ටික දැන් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම දැන් මේකට එකතු කරගන්න අමු මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳ බතු ගැලි දෙක තුනක්. දැන් ඒ ටිකත් අපි හොඳට මික්ස් කරගමු. මේ විදිහට අපේ තුන පහේ ටිකක් හොඳට බැදෙන්න දීලා මම මේකට එකතු කරගන්නවා ආම්මිරිස් කරල් දෙකක් කපලා. රසායන වලුත් එකතු කරනවා. ඒ එකතු කරලා හොඳට මික්ස් කරලා මම මේකට එකතු කරගන්නවා අපි අර කලින් තඹගත්ත මඤ්ඤොක ටික. මඤ්ඤොක ටික එකතු කරගත්තට පස්සේ ඒ ටික පොඩි වෙන්නේ නැති වෙන තමයි අපි මේක හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරාට පස්සේ කිඳිර ටිකක් අඩු කරලා මේක මද ගින්නේ ටික වෙලාවක් ඉදෙන්න දෙන්න. ඉතින් මඤ්ඤොක කාරියක දැන් රෙඩි. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි. ආයි වීඩියෝ එකකින් හමු වෙමු.